හායි කොහමද ඔයාලට මට පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුණා. ඔයාලට මගේ වොයිස් එක ඇහෙනවද දන්නේ නැහැ. මට මයික් එකක් නැහැ. මම ගොඩාක් ලොකුවට vlogs කරන්න දන්න කෙනෙක් නෙමෙයි. මේ ගොඩාක් මගේ මේ වීඩියෝස් වල අඩුපාඩු ඇති වලට මට බනින්න එපා ප්ලීස්. මොකද මම වීඩියෝ එකක් කරලා ඔහොමම අප්ලෝඩ් කරනවා. අර අමුවෙන් දානවා කියන්නේ අන්න ඒ වගේ. එඩිට් කරන්න ඒ කිසි දෙයක් කරන්න මට වෙලාවක් නැහැ. ඇත්තට මේ ජොබ් එකත් එක්ක. මට වීඩියෝ එකක් කරන්න හිතුනේ මේ මම ජිම් එකට යන ගමන් දැන් වෙලාව උදේ 7ට විතර ඒ වුණාට ඔයාලට පේනවා ඇති පට්ට රස්නේ මම මේ ඇඳුමට උඩින් ඇඳුමකුත් ඇඳගත්තා මොකද මේ පිච්චෙනවා ඒ තරමට රස්නේ. ඉතින් මට ඔයාලට කියන්න ඕන උනේ ඔයා වෙන රටක වැඩ කරන කෙනෙක් නම් වෙන රටක කාලයක් තිස්සේ ජීවත් වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් මොකක් හරි වර්ක්අවුට් එකක් කරන්න. ඒ කියන්නේ ජිම් එකකටම යන්න කියලා නෙමෙයි. ඔයාලට පුළුවන් නම් එක්ක විනාඩි 10ක් දුවන්න දවසකට එකපාරක් හරි. මොකද මේ අපි ලංකාවේ ඉන්න අයට වඩා වෙන රටක ඉන්න අය අපි ගොඩාක් තෙල් කෑම ඒ වගේ දේවල් අපේ ඇඟට මේ වැටෙන ප්‍රමාණය වැඩි. එතකොට ගොඩාක් මේ කොලෙස්ටරෝල් අනම්මනම් ඒ වගේ heart problems ගොඩක් තියෙනවා. heart attack හැදෙනවා. එන්නේ ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් වෙන රටක ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් සතියට අඩුම දවස් 4ක්ව ජිම් එකකට හරි මොකක් හරි වර්ක්අවුට් එකක් හරි නැත්නම් දුවන්න හරි මොනවා හරි දෙයක් කරන්න. මොකද ඒක මේ ඔයාලට ගොඩාක් වැදගත් ඔයාලගේ සෞඛ්‍යයට. මොකද මේ ඊට අමතරව අපි අනිත් එක ගොඩාක් ස්ට්‍රෙස් එකේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මේ අපි ඉන්නේ අපේ ගෙවල් වලත් එක්ක නෙමෙයි. පවුලෙන් පිට වෙනම රටක තනි වෙලා ජීවත් වෙන්නේ අපි හැමෝම. මාර මානසික පීඩනයක ජීවත් වෙන්නේ. මේ රටක වැඩ කරන අය දන්නවා. ඒ නිසා මට නම් මන් දන්නේ නැහැ මං ජිම් එකට ගියාම මට මේ ටිකක් ඔළුව පොඩ්ඩක් රිලැක්ස් වෙනවා. ඒකයි මම ඔයගොල්ලන්ටත් කියන්නේ මේ රටක ඉන්න කෙනෙක් නම් මේ රටේ මං ඉන්නේ ඩුබයි වල මෙහෙම ලොකු ගාණක් යන්නේ නැහැ. මමත් දැන් අවුරුදු 2ක් කිට්ටු වෙන්න තිස්සේ ඉඳන් තමයි ජිම් එකට යන පටන් ගත්තේ. ලොකු ගාණක් එහෙම මාසෙට වියදම් වෙන්නේ නැහැ. බොහොම පොඩි ගාණක් වියදම් වෙන්නේ. නමුත් ඒක මේ අපිට ඒ වියදම් කරන ගාණ අපිට ලැබෙන දෙයක් නේ. අපිට වාසියක් නේ අපේ ජීවිතේට ලැබෙන දෙයක්. ඒ නිසා ඒක ගැන හිතන්න එපා. පොඩි මේ වෙලාවක් වලගේ දවසේ වෙන් කරගෙන පොඩි මොකක් හරි දෙයක් කරන්න. ඔයාලා දන්නවා අපි එකම වයසේ ඉන්නේ නැහැ. දවස ගානේ වයසට යනවා. වයසට යනකොට අනිවාර්යෙන් මොකක් හරි අපි වර්ක්අවුට් එකක් දවස ගානේ අපේ රෙගියුලර් රූටින් එකක් විදිහට අපි කරනවා නම් ඒක බෙනිෆිට්ස් අපිටමයි ලැබෙන්නේ. ඒ නිසා ඔයා වෙන රටක වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් පොඩි ගාණක් වියදම් වුණා කියලා එමෙ හිතන්න එපා. ජිම් එකකට යන්න අඩුම ගානේ එක්ක දුවන්න මොකක්ම හරි වර්ක්අවුට් එකක් කරන්න. ඒක තමයි මට ඔයාලට දෙන්න ඕන පණිවිඩේ. එහෙනම් මම මගේ ජිම් එක ළඟටම දැන් ඇවිල්ලා තියෙන්නේ. මෙට්‍රෝ එකෙන් එහා පැත්තේ තියෙන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.